ඔයාලා සියලු දෙනාට පින්බර වෙසක් පොහොය දිනයක් වේවා. මම අද ඔයාලට ගෙනාවේ අපේ ගෙදර ඉන්න පුංචි දඟකාරයා ආයෝටිකගේ වීඩියෝ ටිකක්. එය බලන්න කලින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා ඔයාලගේ යාළුවෝ අතර මගේ YouTube channel එක share කරන්න. මගේ මේ පුංචි YouTube channel එකට ඔයාලගේ සහයෝගය අවශ්‍යයි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ ඉන්නේ අපේ ගෙදර ඉන්න ඩෑෂන් වර්ගයේ බල්ලෝ. ඔය ඉන්නේ අත්ත කියන යාළුවා. එයා නම් මික්ස් වෙච්ච බ්‍රීඩ් එකක්. ඔය ඩෑෂන්ගේ නම එයාට අපි කියන ආදරයට සොසේජස් කියලා. ඊට එයාගේ ඇත්ත නම තමයි රොකි. මෙයාගේ නම තමයි සෆායා. එයා ගෑනු සතෙක්. මෙයාගේ වැඩේම කරන්නේ දවස් 30ම ගේ පුරා බලවල හරින එක. එයාට ඉතින් අනුබල දීලා එයාගේ යාළුවත් ඒකට ඉන්නවා. මෙයාගේ වර්ග දෙකක් තියෙනවා. මෙයාගේ දුමුණු පාට තියෙනවා. ආයි මේ වගේ කළු පාට ඌරු වගේකුත් ඉන්නවා. මෙයා නම් මික්ස් වෙච්ච බ්‍රීඩ් එකක්. මෙයා ලැබ්‍රඩෝයි ඒ වගේම මේ වගේ ඩෑෂන් වර්ග බල්ලෙකුයි තව එක් බල්ලෙකුයි තමයි මෙයාගේ බ්‍රීඩ් එකට වෙන්නේ. මෙයා නම් ඉතින් දඟකාරයෙක් තමයි. මේ අපේ ගෙදර ඉන්න ඉතුරු යාළුවා. මෙයා පූසෙක්. මෙයාගේ නම කීටි. මෙයා අදීයේ තමයි බණ්ඩියෙන් එළියට ආවේ. මෙයාට දැන් මාස 2යි. මෙයාත් ඉතින් අපිට හුරතල් කරන්න දීලා බලාගෙන ඉන්නවා. ඔයාලත් බලන්නකෝ එයාගේ සෙල්ලම්. අපි යමු දැන් අපේ ලොකු පොණ්ඩ එක බලන්න. මේ පොණ්ඩ එකේ නම් ගොඩක් මාළු හිටියා. දැන් ඉන්නේ පොඩ්ඩයි. මේකේ දැන් ඉන්නවා මොසැම්බික්ලා ගුරාමිලා වගේ ඉන්නවා. ඒ වගේම වැස්සට ගහගෙන ආපු පොඩි පිපටිකුත් ඉන්නවා. හැබැයි යා මේක පේන්නේ නැහැ දැන්. මේකේ විශාල ප්‍රමාණයක් මාළු වෙනවා. සාරි ගප්පි ඉන්නවා. ඔය මොසැම්බික්ලා ඉන්නවා. ලොකු ටැංකි සුද්දෙකුත් ඉන්නවා මේකේ. මේ ඉන්නේ මගේ ඉතුරු පුංචි ටැංකිය. මේකේ නම් සාරි ගප්පි විතරයි ඉන්නේ. ඒ වගේම මේකේ තව එක් යාළුවෙක් ඉන්නවා. එයා ලංකාවට දේශීය සත්වෙක්. එයාගේ නම තමයි උංගා. මෙයා අපිට හම්බුනේ පාරේ වැස්ස දවසක පාරේ ඇලෙන් වතුර උතුරලා ගිහිල්ලා පාරට ඇවිල්ලා. ඉතින් මෙයා පාරට ආපු හින්දා අපි මෙයාව අරගෙන අපේ ගෙදරට ආවා. මගේ YouTube channel එකට එකතු වුණාට ඔබ සැමට ස්තුතියි.